දකුණු ඉන්දියාව විතරක් නෙවෙයි ලංකාවෙත් සිනමා රසිකයන් අතරේ මාරම ජනප්‍රිය වුණ විජය ඇන්තනිගේ පිච්චයිකාරන් 2016 වසරේ ආපු පට්ටම ඉමෝෂනල් එකක්. අන්නේ කතාව අවුරුදු 10කට පස්සේ අභීත නමින් ලංකාවට එනවා. මේක අනවුන්ස් වුණ දවසේ ඉඳලා හැමෝටම තිබුණේ එකම එක ප්‍රශ්නයයි. මේක ලංකාවට ගැලපෙන සාර්ථක නැවත නිර්මාණයක් වෙයිද? නැත්නම් ඔරිජිනල් එකේ හෙවණැල්ලට යට වුණු තවත් එක සිංගල රීමේක් එකක් විතරක් වෙයිද? අද සිනරීල්ස් LK අපි ඒ ගැන කතා කරමු. ඔයා මේ channel එකට අලුත් නම් අපි කරපු තව අලුත්ම රිවිව් තියෙනවා ගිහින් බලන්න. ඒ වගේම අලුතින් හෝල් එකට එන ෆිල්ම්ස් මොනවද? ඒවා මොන වගේද? හෝල් එකේ බැලුවොත් වටිනවද? ඒ වගේ තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක රැඳීලා ඉන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම කියන්න ඕනේ මේ මගේ පෞද්ගලික අදහස. මගේ රිවිව් එක බලලා ඔයාලා හෝල් එකට යනවා නම් මට ඔයාලට සාධාරණයක් කරන්න ඕනේ. හොඳ දේවල් වලට හොඳ වගේම විවේචනය කරන්න තියෙන තැන්වල විවේචනය කරන්න වෙනවා. ඒ නිසා මේ ෆිල්ම් එක බලනකොට මට ඇතිවුණු අවංකම සිතුවිලි ටික තමයි මම මේ විදියට ඔයාලත් එක්ක බෙදාගන්නේ. කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අම්මා කෙනෙක් වෙනුවෙන් පුතෙක් Tamanගේ සේසෙතම ඊගෝ එක අපෑරලා හිගන්නෙක් විදියට පාරට බහින කතාවක්. රංගනය ගැන කතා කරද්දී විජය ඇන්තනි සහ අභීත ප්‍රකාශ අතර ලොකු වෙනසක් තියෙනවා. විජය ඇන්තනි ඔහුගේ ඉරියව් වලින් කතාව කියද්දී අභීතයේ ප්‍රධාන නළුවාගේ හැඟීම් ප්‍රකාශ කිරීම හැම වෙලාවකම වගේ එකම ටෝන් එකක ගලාගෙන යනවා. ඔහු මලයාලම් නළුමෙක් නිසා වෙන්න ඇති ඒ සිංහල දෙබස් උච්චාරණය සහ ඉමෝෂනල් රේන්ජ් එකේ පොඩි සීමා සහිත බවක් මට දැනුණා. මේ ෆිල්ම් එකේ මම දැක්ක ලොකුම දුර්වලතාවය තමයි කැරක්ටර් බිල්ඩින්. ඔරිජිනල් එකේ මාමගේ චරිතේ කොච්චර දරුණුද කියලා මුල ඉඳන්ම පෙන්නනවා. ඒත් අභීතයේ ඒ පසුබිම නැතුව එකපාරටම අන්තිම මොහොතේ ඩ්‍රයිවර් රිවෝල්ට් වෙද්දි ප්‍රේක්ෂකයා කන්ෆියුස් වෙනවා. ඒ වගේම තමයි රියැලිටි ගැප් එක. ලංකාවට ගැලපෙන ලොකේෂන්ස් ගත් එක හොඳයි. හැබැයි 2026 වසරේ ෆිල්ම් එකක් කරනකොට සිනමා භාෂාව මීට වඩා දියුණු වෙන්න තිබුණා. ලොකුම ප්‍රශ්නේ තාත්වික බව. අභීත සහ ගර්ල්ෆ්‍රෙන්ඩ් හෙල්මට් නැතුව බයිසිකල් එකේ යද්දි පොලිසියෙන් අල්ලනවා. හැබැයි පොලිසිය හෙල්මට් ගැන කිසිම දෙයක් අහන්නේ නැහැ. ලංකාවේ මේක ප්‍රායෝගිකව hina යන වැඩක්. ඒ වගේම කැලණි පන්සල වගේ පූජා භූමියක මල් විකුණන තැනක බිත්ති ඔරලෝසු එල්ලන තියෙන එකත් හරිම කෘත්‍රිමයි. හැබැයි මේ ෆිල්ම් එකේ අපිට අමතක කරන්න බැරි ප්ලස් පොයින්ට්ස් කීපයක්ම තියෙනවා. මේ චිත්‍රපටයේ වැටෙන්න නොදී එකට අල්ලගෙන හිටියේ අපේ රටේ ඉන්න ප්‍රවීණ නළු පිරිසයි. ශ්‍රියානි අමරසේන, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, පබෝදා සංදීපනි, රොඩ්නි වර්ණකුල සහ ඉසුරු ලොකුහෙටිආරච්චි. මේ දක්ෂයන්ගේ රංගනය නිසා චිත්‍රපටයේ ගුණාත්මක බව සෑහෙන්න ආරක්ෂා වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ අභීතගේ පෙම්වතිය වැස්සේ රේන්කෝට් එකක් දාගෙන ඔහු හමු වෙන්න එන දර්ශනය. ඒක ඇත්තටම හදවතට දැනෙන පට්ටම ඉමෝෂනල් ටච් එකක් තියෙන තැනක්. එතන සංගීතය සහ පබෝදාගේ රංගනේ ඉතාමත් සාර්ථකයි. මෙන්න මේ වගේ අවංක හැඟීම් තව ටිකක් ෆිල්ම් එක පුරාවට තිබුණා නම් මේක මීට වඩා ගොඩක් ඉහළට යන්න තිබුණා. අපි පොඩ්ඩක් මේ දවස්වල ලංකාවේ සිනමා ශාලා ඇතුලේ තියෙන වාතාවරණය ගැන බලුවොත් මෝඩ තරිඳු, ෆාදර් සහ ධර්ම යුද්ධයේ දෙක වගේ චිත්‍රපට නිසා ප්‍රේක්ෂකයෝ ඉන්නේ මාරම උද්වේගයකින්. මොකද මේ ෆිල්ම් වල කතාව, රංගනය සහ නිෂ්පාදනය කියන පැති තුනම ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. අන්න ඒ වගේ ප්‍රබල තරඟකාලීත්වයක් තියෙන වෙලාවක තමයි දෙමළ සුපිරි හිට් එක වුණ පිච්චයිකාරන් චිත්‍රපටියේ සිංහල රීමේක් එක විදියට පෙබරවාරි 6 වෙනිදා රිලීස් වුණේ. ෆිල්ම් එක රිලීස් වුණ ගමන්ම ඔඩියන්ස් එකේ හිතට ආපු එකම ප්‍රශ්නේ තමයි අනිත් ෆිල්ම් එක හැරිද්දි මේක කමර්ෂල් සක්සස් එකකට යයිද කියන එක. මගේ අවංකම උත්තරය අහුවොත් ඒක ටිකක් අමාරුයි. අවසාන වශයෙන් ඔයා පිච්චයිකාරන් බලලා නැති කෙනෙක් නම් අභීත ඔයාට සාමාන්‍ය මට්ටමේ හොඳ කතාවක් වෙයි. හැබැයි ඔරිජිනල් එක බලපු කෙනෙක්ට මේක සෑහීමකටපත් වෙන්න පුරුවන් රීමේක් එකක් නෙවෙයි. ඊළඟට එන හෙමාල් රණසිංහ උදාරි වර්ණකුල සූර්ය රංගනයෙන් දායක වෙන The Wife ෆිල්ම් එකේ රිවිව් එකත් එක්ක ඉක්මනින්ම හමු වෙමු. එතකම් සිනරීල්ස් LK සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.